අපි දන්නවා මේ වන විට රට ඇතුලේ නැවත ආර්ථික අර්බුදයක් සම්බන්ධව දැඩි විදියට සැක සංකා නිර්මාණය වෙනවා. උද්දමන ඉහළ යෑම රුපියල ඩොලරයට සාපේක්ෂව අප්‍රමාණීය වීම වගේම මේවායේ ප්‍රතිඵලයක් විදියට රට තුල ජීවත් වීම සඳහා දැරිය යුතු පිරිවැය ඉහළ යාමත් එක්ක වෘත්තිකයන්ට මේ ආර්ථික අර්බුදය මේ ඇතිලා තිබෙන නව තත්ත්වයන් දැඩි බලපෑමක් එල්ල කරන බව ඉතා පැහැදිලි. දැන් නැවත පේන තත්ත්වයක් තමයි විදේශීය රටවල් වල අදාළ වෛද්‍ය උපාධි හෝ විදේශීය රටවල් වල සේවය කිරීම සඳහා අවශ්‍ය කරන සුදුසුකම් ලබා ගැනීමේ තරඟවලට පෙනී සිටින වෛද්‍යවරුන් ප්‍රමාණය නැවත ඉහළ යනවා. ඒ වගේම තමයි මේ විභාග සමත් වෙච්ච වෛද්‍යවරු දැන් පහුගිය කාලේ රට තුල රැඳී හිටියනම් ඒගොල්ලෝ ලැබෙන පළවෙනි අවස්ථාවේදීම ලංකාවෙන් යන්න දරන උත්සාහයන් වැඩි වශයෙන් වාර්තා වෙනවා. ඒතර මේකේ ප්‍රතිඵලයක් විදියට ජාතික රෝහල ඉඳලා ලංකාවේ ප්‍රධාන පෙළේ ශික්ෂණ රෝහල් මූලික රෝහල් වගේම ප්‍රාදේශීය රෝහල් වල බොහෝ ඒකකවල සේවය කරන්න සිදු වෙලා තිබෙන වෛද්‍යවරුන්ගේ ප්‍රමාණය අඩු වෙලා තිබෙනවා. ඒ නිසාම එක රෝගියෙකුට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේදී වෛද්‍ය ප්‍රතිකාර සඳහා බලා සිටීමට සිදුවන කාලය වැඩිවීමක් සිද්ධ වෙනවා. අනික් පැත්තෙන් දැන් රට ඇතුළේ ඉතිරි වෙලා ඉන්න වෛද්‍යවරුන්ට පරීක්ෂා කිරීමට සිදුවන රෝගීන් ප්‍රමාණය වැඩි වෙන බව පේන්න තිබෙනවා. මේක වෛද්‍යවරු විතරක් නෙමෙයි දැන් සෞඛ්‍ය සේවාව ඇතුළේ අනිකුත් සෞඛ්‍ය වෘත්තිකයන් පවා රට තුල රැඳී ඉන්නවට වඩා රටින් පිටට ගිහිල්ලා මුදල් ඉපයීම සඳහා නැවත වතාවක් උනන්දුවක් දක්වන තත්ත්වයක් තමයි ඇති වෙලා තිබෙන්නේ. ඒතර මේක නිදහස් සෞඛ්‍ය තියෙන රටක සෞඛ්‍ය පද්ධති පවත්වාගෙන යාමට දැඩි ගැටලුවක් බවට පත් වෙනවා.